මුල්ම ජීවි සෛලයට අපි කියන්නේ ප්‍රාග් සෛලය. ඒ සෛලය හැදිච්ච විදිය ගැන මම කියන්නේ. මෙන්න තියෙනවා පෘථුවිය. මෙන්න තියෙනවා පෘථුවිය. අතීතයේ අර පෘථුවියේ තිබ්බ වායුන් මගින් එකතු වෙච්ච වලාකුළු තියෙනවා. ඒ වලාකුළු වලින් ඇති වුණා වැස්සක්. ඒක ලේසි පාසු වැස්සක් නෙවෙයි. වසර ගණනාවක් අඛණ්ඩව ඇදහැළුණු වැස්සක්. වසර ගණනාවක් තිස්සේ මේ විදියට වර්ෂාව ඇදහැරිලා මොකද වුනේ? මේ පෘථුවියේ තිබ්බ පහත් බිම් ජලයෙන් යට වුණා. හරිද? මේ පෘථුවියේ තිබ්බ පහත් බිම් ජලයෙන් යට වුණා. සමහර ඒවා මොකද වුනේ? අදටත් ඒ වගේ ඒ කාලේ වැහැපු වැසි වතුර රැඳිලා තියෙනවා. අපි ඒවා තමයි අදට හඳුන්වන්නේ මොනවා කියලාද? සාගර කියලා. සාගර. එහෙම නැත්නම් මුහුදු කියලා හඳුන්වන්නේ ඒවා. අතීතයේදී ඒ වැහැපු වැසි ජලය එකතු වෙලා අදටත් ඒවා සාගර වශයෙන් පීරලා තියෙනවා. දැන් අපි ඒවට ගිහිල්ලා බැලුවොත් පුතේ ජලය නිකන් මොන රසයිද? ලුණු රසක් වෙලා තියෙනවා. ඇයි ඒ ලුණු රස වෙන්න හේතුව අතීතයේ සිට මේ දක්වා එකතු වෙච්ච අර ලවණ, ඔය පොළවේ තියෙන ලවණ තියෙනවා. සමහර ගලා යන ජලය ඔස්සේත් ලවණ එකතු වෙනවා. ඒ එකතු ලවණ මගින් තමයි මේ මුහුදු ජලය ලුණු රස වෙලා තියෙන්නේ. හරිද? මේ මුහුදු ජලය ලුණු රස වෙලා තියෙන්නේ ඒ හේතුව හින්දා.